ඔන්න වල් බල්ලෙක් ඉන්නවා නාටු බල්ලෙක්. ගෙදරක ඉන්න හොඳ ඇල්සේෂන් බැල්ලියක්. දැන් මේ දෙන්නගේ නිත ගැටිලා නෙතට නෙත යා වෙනවා. යා වෙලා මේ ඉතින් වෙනවා. දෝ බල්ලෝ ගෙවල් වල මේව වෙනකොට අයියෝ දැන් අම්මලා හැම ඉන්නකොට විලි ලැජ්ජායි බෑ. දැක්කේ නෑ වගේ ඉන්න. ඇයි දවසක් අර ගොන්නු දැන් හරක් දැන් ගෑනු වැස්සිගේ පිටේ නගිනවා අනිත් එක. හරිද? ඔව් මේ ඔයාලා ලැජ්ජ වෙන්න එපා. මේ ඔයාලා ලැජ්ජ වෙන්න එපා කියන්නේ මේ දැන් මේක මේ ඔය මේවා ඉතින් සාමාන්‍ය දේවල් ජීවිතය හරිද? දැන් ඔන්න මේ වැස්සිගේ පිටේ වස නගිනවනේ. ළමයෙක් දැන් බලන් ඉන්නවලු මේක. මේ හොඳට හිටියන්නේ. තාත්තගෙන් ඇහුවලු. තාත්තා එන්නකො පඩක් පෙන්නන්න මේ. තාත්තා දුවගෙන ඇවිල්ලා අම්මට සරි කට උතර නැල්ලු දැන්. ඊට පස්සේ ළමයාවලු මොකද්ද තාත්තේ මේ කරන්නේ? මේ හොඳට හිටියන්නේ. තාත්තත් හොඳ තාත්තෙක්. තාත්තා කල්පනා කළා පුතේ ඔය හරකා ඔතන තනකොළ කාලා තව තනකොළ තියනවද කියලා මේ බලනවලු එල්ස. ඒ වගේ තමයි. ආච්චිලා එහෙම කියනවා මගේ මේ කොන්දේ අමාරුයි. සමහරට මොනවද මේ අමාරුව? වකුගඩු අමාරු. ඒක ගන්න ආරවණ වාච්චිව සිද්ධා ලේපේ කියලා ගන්නවා. හිස මුදුනේ සිට දෙපතුල වෙනසක මේක ගන්නවා. ඉතින් ඔය ආච්චිලාට මේ කොන්දේ අමාරුයි කියද්දි ඒගොල්ලෝ එකපාරක් කරේ ගිහිල්ලා